Call 1911 pistol එකට පුදුම history එකක් තියෙන්නේ. මේක අවුරුදු 100ක් විතර පරණ සොල්දාදුවන් FBI movie heroesලා use කරපු legendary weapon එකක්. ඉතින් ඔයාලා මගේ thumbnail එක දැක්කනේ. තවත් මට හංගන්න දෙයක් නැහැ. අද මම ඔයාලට review කරන්නේ Umarex Call 1911 air pistol එක. ඉතින් මේක ඒ කාලේ වගේ නෙමෙයි. අද සම්පූර්ණයෙන්ම වායු බලය උපයෝගී කරමින් ක්‍රියාත්මක වන CO2 air pistol එකක්. ඉතින් මේ Umarex Call 1911 air pistol එක real pistol එකකට කොච්චර සමාන වෙයිද? ප්‍රශ්නයක් නේද? මේකේ power එක, accuracy එක, durability එක කොහොම වෙයිද? ප්‍රශ්න නේද? ගැටලුවක් කරගන්න එපා. මේ වීඩියෝ එක skip නොකර මගෙත් එක්ක රැඳී ඉන්න. මම මේ හැම ප්‍රශ්නයකටම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් උත්තර දෙනවා. Hi everyone. Welcome back to my channel. Shirt is shining. ඉතින් මම මේ හදාගෙන ඉන්න අපේ brand t-shirts ඔයාලට purchase කරන්න අවශ්‍යයි නම් මිල තිරේ දිස්සන WhatsApp අංකයට අපිට message එකක් දාලා මේ t-shirts ඔයාලට purchase කරන්න පුළුවන්. මොකද්ද මේ Call 1911 කියන්නේ? Call 1911 කියන්නේ ලෝක ප්‍රසිද්ධ firearm design එකක් කියලා ඔයාලා දැනන් හිටියද? නෑ නේද? 1911 දී USA ආමි එකට ඉන්ට්‍රොඩියුස් කරපු ලෝක යුද්ධ 1 සහ 2ටත් ඒ වගේම වියට්නාම් යුද්ධවලදී මේ පිස්ටල් එක ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් මේ Call 1911 firearm එකනේ. දැන් මගේ ළඟ තියෙන Umarex Call 1911 air pistol එක කොයි වගේද කියලා පෙන්නන්න. එන්න මගෙත් එක්ක. මේ තියෙන්නේ Umarex Call 1911 air pistol එක. මේ මම අතට ගත්තේ user manual එක. ඇත්තටම මේක නම් සම්පූර්ණයෙන්ම Chinese language එකෙන් තියෙන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැමදේම Chinese language එකෙන් තියෙන. ඒ වගේම මේ තියෙන්නේ අපි මේ air pistol එක purchase කරපු bill එක. මේක තමයි Umarex Call 1911 කියන air pistol එකේ හැඩය. මේකට අපි use කරන්නේ 12 gram CO2 capsule. ඒ වගේම මේකට magazines දෙකක් එනවා. මේ pistol එකේ power එක ගැන කතා කරොත් මේකේ power එක generate වෙන්නේ CO2 වලින්. CO2 operated නිසා මේක non blowback model එකක් විදිහට තමයි එන්නේ. මේකේ caliber එක ගැන කතා කරද්දී මේකට තියෙන්නේ 0.177 caliber එකක්. මේකේ look එක බලන්න. real pistol එකේම look එක තියෙනවා. ඒ වගේම මේක සම්පූර්ණ metal වලින් finish කරලා තියෙන නිසා මේකේ weight එකත් real pistol එකේම weight එක. මේක අතට අරන් බලනකොට ඒ feeling එක ඔයාලටත් මට වගේම දැනෙනවා. මේ pistol එකේ operating system එක සහ මේකේ specifications ගැන කතා කරොත් මම ඔයාලට මුලින්ම කිව්වා මේක non blowback model එකක් කියලා. ඒ non blowback model එකක් නිසා මේක slide එක move වෙන්නේ නැහැ. ඔයාලට පේන්නේ නැතිනේ. නමුත් මේකේ ලොකු advantages දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේක CO2 wastage එක මේකේ අඩුයි. දෙවෙනි advantage එක තමයි මේක ගොඩක් stable මේ ගන්න එක. මොකද මේක zero recoil නිසා. ඔයාලට පේනවා ඇති මේ pistol එකට grip safety එකක් එනවා. මේ තියෙන්නේ මෙන්න මේ grip safety එක press වෙන්නේ නැතුව මේ pistol එක fire වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ pistol එකට safety catch එකකුත් එනවා. ඔයාලට දැන් මේ පේන්නේ මම safety catch එක පහළට දාලා තියෙන්නේ red එකෙන් indicate වෙන්නේ දැන් safety එක off. අපි මේක ඉහළට කළොත් මේක white එකෙන් indicate කරනවා. එතකොට safety එක on. මේක double action විදියට use කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට normally මේක trigger කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් manually load කරලා trigger කරන්නත් පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ pistol එකට magazine එක insert කරන විදිය. මෙන්න මෙහෙමයි කරන්නේ. ඇත්තටම මේ pistol එක target shooting වලට සහ training වලට perfect. මම දැන් ඔයාලට මේ pistol එකේ real weight එක කොච්චරක්ද කියලා පෙන්නන්නම් measure කරලා. ඉතින් අපි දැන් measure කරාම මේකේ real weight එක විදියට කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 113ක් ආවා.
අපි එහෙමනම් දැන් මේ පිස්ටල් එකට CO2 කැප්සූල් එක ඉන්සර්ට් කරන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔයාලට මේ පිස්ටල් එකේ මෙන්න මේ පැත්තේ මේ බටන් එකක් පේනවනේ. අපි මේ පිස්ටල් එක අනිත් පැත්ත හරවලා මේ බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ මුලින්ම. මෙන්න මේ විදිහට පිස්ටල් එක හැරෙව්වා. දැන් පහලින් මේ බටන් එක හොඳට ප්‍රෙස් කරන්න. දැක්කනේ? එතකොට මෙන්න මෙහෙම ගැලවෙනවා මේක. ඊට පස්සේ අපි මෙන්න මේ කෑල්ල පල්ලෙහාට අදින්න ඕනේ. මෙන්න මෙහෙම. ඇදලා මෙන්න මෙතනට තමයි අපි CO2 කැප්සූල් එක ඉන්සර්ට් කරන්නේ. මම පෙන්නන්න කොහොමද ඉන්සර්ට් කරන්නේ කියලා. ඔයාලට පේන මේ ඇඩ්ජස්ට්මන්ට් එක අපි ඇන්ටි ක්ලොක්වයිස් කරකවලා අපිට CO2 කැප්සූල් එක ඉන්සර්ට් කරගන්න පුළුවන් ගානට ඇඩ්ජස්ට් කරගන්නවා. දැන් අපි මේක ඉන්සර්ට් කරානේ ඊට පස්සේ අපි මේ ඇන්ටි ක්ලොක්වයිස් කරකවපු ඇඩ්ජස්ට්මන්ට් එක ක්ලොක්වයිස් කරකවලා මේ හොඳට කැප්සූල් එක හිර කරගන්නවා මෙන්න මෙහෙම. දැන් අපි මෙතනින් තද කරගෙන ඉවරයි කැප්සූල් එක. දැන් ඊට පස්සේ අපි මේක ක්ලෝස් කරලා ඊට පස්සේ ක්ලෝස් කරන පස්සේ එදෙන ප්‍රෙෂර් එකට තමයි මේ CO2 කැප්සූල් එක ඕපන් වෙන්නේ. මෙන්න මෙහෙමයි අපි මේක ක්ලෝස් කරන්නේ. ලොකු වේට් එකක් යොදලා එහෙමනම් අපි දැන් එළියට ගිහිල්ලා මේ පිස්ටල් එකේ පවර් එකයි ඇකියුරසි එකයි චෙක් කරලා බලමු. අපි දැන් මේ පිස්ටල් එකේ වෙලොසිටි එක චෙක් කරන්නයි හදන්නේ. ඒ සඳහා මම මුලින්ම යොදාගන්නේ ගැමෝ PBA ප්ලැටිනම් කියන පෙලට් එක. අපි මේකේ වේට් එක ගැන කතා කරොත් මේ වේට් එක විදියට ග්‍රෑම්ස් වලින් කිව්වොත් 0.33 ග්‍රෑම්ස් ලෙසත් ග්‍රේන්ස් වලින් නම් 5.09 ග්‍රේන්ස් ලෙසත් සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් මේ පෙලට් එකෙන් වෙලොසිටි එක චෙක් කරලා බලමු. හරි අපි දැන් ඊළඟට ලෙඩ් පෙලට් වලින් වෙලොසිටි එක චෙක් කරන්න හදන්නේ මේ පිස්ටල් එකේ. ඒ සඳහා අපි යොදාගන්නේ ස්නෝ පීක් කලර් පොයින්ට් කියන පෙලට් එක. මේකේ weight එක ගැන අපි කතා කරොත් grams වලින් කිව්වොත් 0.56 grams ලෙස, grains වලින් කිව්වොත් 8.64 grains ලෙස සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් මේ වෙලොසිටි එක චෙක් කරලා බලමු. ඉතින් ඔයාලා දැක ගන්න ඇති අපි මේ පිස්ටල් එකේ වෙලොසිටි එක චෙක් කරාම PBA pellets වලින් අපිට ඇත්තටම 500 fps above හොඳ අගයක් ලැබුණා. ඊට පස්සේ අපි lead pellets වලින් මේකේ වෙලොසිටි එක චෙක් කරාම අපිට මුලින්ම fps 320ක් ඊට පස්සේ fps 294ක් සහ අන්තිමට අපිට fps 275ක් වගේ අගයක් ලැබුණා. ඉතින් ඔයාලට මේ පිස්ටල් එකෙන් හොඳ පවර් එකක් ගන්න නම් PBA වගේ හොඳ pellet එකක් යූස් කරොත් ඒ දේ කරගන්න පුළුවන්. ඇත්තටම අපි දැන් accuracy test එකේ results ගැන කතා කරොත් අපි 7 shot grouping එකක් තමයි කරේ. magazine එකට අපිට pellets 7ක් දාන්න පුළුවන්. ඉතින් magazine එකක්ම මම shoot කරා. අපේ distance එක උනේ ඇත්තටම 10 yards වල ඉඳන් අපි මේක shoot කරේ. ඉතින් එහෙම බලනකොට ඒ වගේ distance එකක ඉඳන් මේ විදිහේ result එකක් අපිට accuracy test එක වෙනුවෙන් ලැබුණ එක ඇත්තටම හොඳයි. ඇත්තටම මේ පිස්ටල් එකේ වටින්නේ කාටද කියලා අපි කතා කරොත් realistic pistol lower connector, target shooter connector, firearm handle කරන connector, train වෙන connector නම් මේ පිස්ටල් එක ගොඩක් වැදගත්. ඉතින් මට ඔයාලට තවත් වැදගත් කාරණාවක් කියන්න ඕනේ. මම මේ වීඩියෝ එක ටිකක් දිග්ගැසෙන නිසා මේ පිස්ටල් එකේ operating system එක ගැන දීර්ඝ වශයෙන් කතා කරේ නැහැ. නමුත් ඔයාලට මතකද දන්නේ මම කලින් ඔයගොල්ලන්ට revolver review එකක් කරා. අනේ ඒකෙදි මම operating system එක කතා කරා. ඒ operating system එකම තමයි මේ පිස්ටල් එකෙත් වෙන්නේ. ඉතින් ඔයාලට මම මගේ first comment එකේ ඒ link එක සඳහන් කරන්නම්. ඔයාලට ගිහිල්ලා ඒකත් බලන්න පුළුවන්. ඉතින් අද මම මගේ මුළු වීඩියෝ එක පුරාවට ඔයාලත් එක්ක කතා කරේ Uberex Call 1911 කියන මේ එයා පිස්ටල් එක සම්බන්ධව. ඉතින් ඔයාලට මෙහිදී යම්කිසි ගැටලුවක් ඇති වුණා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ගැටලුව මගේ comment section එකේ ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඔයාලා තව බලන්න කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක like කරලා, share කරලා, subscribe කරලා මතක් කරලා bell icon එක click කරන්න. අනේ එහෙම වුණොත් මම වීඩියෝ එකක් දාපු සැනින් මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් වෙයි. එහෙමනම් මගේ next episode එකෙන් හමු වෙනතර අදටම ඔයාලගෙන් සමගින යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්. මේ shirt is shining.